සුබ දවසක් ප්ලාන්ට්වර්ඩ් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න යන්නේ කොහොමද අපි මල් හට ගන්නා වයසේ ස්කොට් බොනට් නයිමිරිස් පැලයක මල් හට ගැනීම වැඩි කිරීමට යොදා ගන්නා විටමින් වර්ග කෙමිකල් වර්ග මොනවද කියලා තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. එතකොට මේක මාසෙයි දවස් 10ක් විතර වෙන ස්කොට් බොනට් නයිමිරිස් වගාවක්. මේක එතකොට ගහක ප්‍රජනක අවධිය සාමාන්‍යයෙන් ලොකු පොටෑසියම් ඩිමාන්ඩ් එකක් එනවා ගහකට. එතකොට මේ ඩිමාන්ඩ් එකට සරිලන විදියට අපි පොටෑසියම් පොහොර යොදන්න ඕනේ. එතකොට අපි මේ කාලේ පොටෑසියම් අධික විටමින් වර්ග ස්ප්‍රේ කිරීම තුලින් වඩාත් ඉක්මනින් මල් හට ගැනීම උත්තේජනය කර ගැනීමටත් මල් ප්‍රමාණය වැඩි කර ගැනීමටත් මල් පතනය අඩු කර ගැනීමටත් හැකි. එතකොට මම කියන්නම් ඔයාලට මොනවද පොටෑසියම් බහුල වශයෙන් තියෙන විටමින් වර්ග කියලා එකින් එක. එතකොට පළවෙනියටම කේපෝටිපෝ. ඔයාලා කේපෝටිපෝ ගැන අහලා ඇති. එතකොට කේපෝටිපෝ සාමාන්‍යයෙන් අපිට පුළුවන් ග්‍රෑම් 45ක් විතර ලීටර් 16ක ටැංකියකට දාලා දිය කරලා ස්ප්‍රේ කරන්න. එතකොට කේපෝටිපෝ ගොඩාක් හොඳයි. ඊට පස්සේ ඔයාලා අහලා තියෙනවද දන්නේ සුපර්මැක්ස් කියලා එකක් තියෙනවා. ඒක විටමින් එකක්. නෝමල් කඩවල් වල තියෙනවා. ඔයාලට මිලදී ගන්න පුළුවන්. එතකොට ඒකේ මිලි 30ක් දාන්න තියෙන්නේ 16යි ලීටර් ටැංකියකට. එතකොට ඒක අපිට අරගෙන ඒක ස්ප්‍රේ කරන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මේ කියන වර්ග ඔක්කොම දවස් 6න් 6ට 7න් 7ට වගේ ગેප් එකක් තියාගෙන ස්ප්‍රේ කරන එක තමයි හොඳ සාමාන්‍ය ඒ වගේ ප්‍රතිඵල ගන්න. එතකොට උක්සාල් කේපෝටි කියලා එකක් තියෙනවා. ඒකේ මිලි 60ක් ජලය ලීටර් 16කට දාලා ස්ප්‍රේ කරන්න ඕනේ. ඒකත් මං කිව්වා වගේ දවස් 6න් 6ට 7න් 7ට වගේ ગેප් එක තියාගෙන ස්ප්‍රේ කරවුවොත් අපිට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. එතකොට මේක මල් හට ගන්නා අවදී පැලවලට විතරක් නෙවෙයි මම මේ කියන හැම දෙයක්ම මල් හට ගැනීමෙන් පසුව දිගින් දිගටම අපිට මේක කන්ටිනියු කර ගැනීමෙන් අස්වැන්නේ ගුණාත්මය සහ මේ ප්‍රමාණය දෙකම වැඩි කර ගන්න පුළුවන්. මොකද ගෙඩිය ආපුවන් පස්සෙත් මේක ඩිරෙක්ට්ලි පොටෑසියම් අධික නිසා ඒවා නයිමිරිස් කරලටම ස්ප්‍රේ වීමෙන් නයිමිරිස් කරලේ තියෙන ක්වොලිටිය බර ඒ සියලු දේ වැඩි වෙනවා. ඒකෝල සාමාන්‍යයෙන් අපි කතා කරමු ඊළඟට මල් පතනය ගැන. දැන් සාමාන්‍යයෙන් ඕනෙම වගාවක අනවශ්‍ය විදියට ගොඩාක් මල් තිබ්බොත් එහෙම සාමාන්‍යයෙන් ටිකක් හැලෙනවා. ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඒක වළක්වා ගන්න හරි අමාරුයි. දැන් ඒක නෙවෙයි මෙතන අපි කතා කරන්න යන්නේ. හදිස්සියවත් ඔයාලගේ වගාවක එහෙම ලොකුවට මලුත් ඇත්තෙත් නැතුව මල් දිගින් දිගටම ඔයාලට වැටෙනවා කියලා තේරුණොත් අපි මොනවද යොදා ගන්න පුළුවන් උපක්‍රම ගැන අපි කතා කරමු. එතකොට ඕකට තමයි කියන්නේ මල් අංගමාරය කියලා. එතකොට මල් අංගමාරය වළක්වා ගන්න නම් අපි දිගින් දිගටම ෆංගිසයිඩ් ස්ප්‍රේ කරන්න ඕන. ඔයාලා අහලා ඇති මැංග සෝප් එක හොඳයි. එතකොට මැංග සෝප් එක එහෙම අපිට ස්ප්‍රේ කරලා මල් අංගමාරය වළක්වා ගන්න පුළුවන්. ඔයාලා අහලා තියෙනවද දන්නේ නැහැ ගිබරලික් ඇසිඩ් ගැන. එතකොට ගිබරලික් ඇසිඩ් කියන එක විවිධ නම් වලින් වෙළඳ පොලේ තියෙනවා. මේ මං අහලා තියෙනවා. එතකොට මං උදාහරණයක් කියන්නම්. ස්පීඩ් කියලා එකක් ඇති පොඩි පෙත්තක් තියෙන්නේ. ඒකේ තියෙන්නේ ගිබරලික් ඇසිඩ් එක. අපිට ඕන නම් ඕක පුළුවන් මල් හට ගත්තන් පස්සේ ගෙඩියෙන්ද ලං වෙලා ගෙඩිය ආපුවන් පස්සේ අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් සාමාන්‍යයෙන් ගෙඩියක තියෙන සයිස් එක වැඩි වෙනවා. ඒකෙන් අග්‍රස්ත විභාජක වලට පත්‍ර විභාජනය සහ විභාජනය තමයි වැඩි කරන්නේ. ඒ කියන්නේ සෛල විභාජනය වැඩි කරනවා. ඒක සෛල විභාජනය වැඩි වීම තුලින් ගෙඩි වල සයිස් එක වැඩි වෙනවා. පත්‍ර වලත් සයිස් එක වැඩි වෙනවා. එතකොට අපිට ඒකත් යොදා ගන්න පුළුවන්. හැබැයි ඒක යොදාගද්දී ඔයාලා පරිස්සම් වෙන්න ඕනේ. නිවැරදි මාත්‍රාව යොදන්න ඕනේ. මේ පෙත්තක් මං හිතන්නේ ටැංකියකට ඒ කියන්නේ ලීටර් 16 ටැංකියකට මේ පෙත්තක් තුනෙන් එකක් තමයි යොදා ගන්න තියෙන්නේ. ගොඩක් දැම්මොත් එහෙම එකෙන් වෙන අතුරු ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. ඒකින්ද ඔයාලා හරි පරිස්සමට ඒක පාවිච්චි කරන්න. ගොඩක් දුරට ඵල ආපු ඒ කියන්නේ ෆෘට් මොනවද මේ නයිමිරිස් කරල් ආපු ගස් වලට ගහන එක තමයි ගොඩක්ම සුදුසු. මොකද මල් ආපු එන්න කලින් ගැහුවොත් එහෙම කොළදාව වැඩි වෙනවා. ඒක අහිතකර ලෙස බලපාන්න පුළුවන්. ඒකින්ද ඔයාලා ඒ විදිහට ගෙඩි ආපු ගස් වලට ඒක පාවිච්චි කරලා බලන්න ප්‍රතිඵලයක් තියෙනවද කියලා. මම පාවිච්චි කරා. මට නම් ප්‍රතිඵලයක් තිබ්බා. කොට මේ විටමින් වර්ග ඊට පස්සේ අපි
ගහන ඉන්සෙක්ටිසයිඩ් ඒ දේවල් ස්ප්‍රේ කරද්දී ඔයාලට මම පොඩි දෙයක් කියන්නම්. අර මේ වැක්කිරෙන්න ගහන්න නැතුව, ඒ කියන්නේ ගහ තෙමෙන්න වැක්කිරෙන්න ගහන්න නැතුව මීදුමක් වගේ ස්ප්‍රේ කරනවා නම් තමයි ගොඩක් වටින්නේ. මොකද කියනවා ඉන්සෙක්ටිසයිඩ් එහෙම වැක්කිරෙන්න ගහපුවාම කෙමිකල් එක හේදිලා පොළොවට වැටෙනවලු. වතුර ටික විතරලු ගහේ ඉතුරු වෙන්නේ. ඒකින්ද අපි අර ස්ප්‍රේ එකක් වගේ ගස් වලට වදින්න ගහන්න ඕනේ. ඔක්කොම බිමට එන්නේ නැති වෙන්න. ඉතින් මට අද ওই ටික තමයි ඔයාලට කියලා දෙන්න අවශ්‍ය වුණේ. දැන් එහෙනම් මම වීඩියෝ එක නතර කරනවා. ඔයාලා YouTube channel එක subscribe කරලා, share කරලා, like කරලා, ඔයාලගේ අදහස් comment කරලා සහයෝගයක් දක්වන්න. හරි. thank you.